එන්න අපි හදමු අද වෙනස්ම රසකට සොයා මීට් එකක්. මන් දන්නවා ඔයාලා මේ විදිහට කවදාවත් කාලා නැතුව ඇති. අපි බලමු එහෙනම් මේ සොයා මීට් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම සොයා ටිකට උණු වතුර දාගන්නවා වැහෙන ගානට. දැන් මේ වෙලාවේදී ඔයාලා මේක විනාඩියක් යන්න කලින් වතුර ටික අයින් කරගෙන ආපහු වතුරෙන් හොද ගන්න ඕනේ. හොද ගන්න කිව්වට පොඩි කරලා හොදන්න එහෙම යන්න එපා. ආපහු වතුරට ඇල්ලුවම ඇති හොඳටම. දැන් සෝයා ටික පැත්තකින් තියලා භාජනයක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වෙගෙන එද්දී ඒකට මේ විදිහට කපාගත්ත සුදු ලුණු ටිකක් දාගන්නවා. සුදු ලුණු ටික බැදීගෙන එද්දී ඒකට පොඩියට කපාගත්ත රට ලුණු ගෙඩියකුත් දාගන්නවා. දැන් රට ලුණු ටිකත් රන්වන් පාටට බැදීගෙන එද්දී ඒකට කරපිංචා ටිකකුයි පොඩියට කපාගත්ත අමු මිරිස් කරලකුයි දාගන්නවා. දැන් ඒ ටිකත් පොඩ්ඩක් බැදෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට මම මේකට කපාගත්ත තක්කාලි ගෙඩියකුත් දාගන්නවා. දැන් මේ වෙලාවේදී ගින්දර අඩුම කරලා මම තඹගත්ත සෝයා ටික දාගන්නවා. ඒක මම අර මුලින් අරන් තියාගත්ත රසකාරක පැකට් එකෙන් භාගයක් දාගන්නවා. ඔක්කොම දාගන්න යන්න එපා. තව බැදගත්ත මිරිස් 3-5 කුඩු මේස හැන්දකුත් දාගන්නවා. දැන් ගම්මිරිස් තේ හැන්දකුත් දාගන්නවා. දාලා මේ සේරම හොඳට කලවම් කරගන්න ඕනේ. අන්තිමට මම පොල් කිරි කෝප්ප භාගයක් දාගන්නවා. පොල් කිරි ටික දාගෙන මම මේකට ආපහු පාරක් බැදගත්ත මිරිස් 3-5 මේස හැන්දි භාගයක් දාගන්නවා. මේ වෙලාවේදී රසායන ලුණු ටිකකුත් දාගන්න. දැන් පොල් කිරි ටිකෙන් මේක ටිකක් උයා ගන්න ඕනේ මෙන්න මේ ගානට වෙනකම්. මේ ගානට ආවම මම ලිප ඔෆ් කරගන්නවා. මාරම සුවඳක් එන්නේ මේකෙන් මේ වෙලාවේදී. මේ තියෙන්නේ මං ඉක්මනින්ම රසටම හදාගත්ත සොයා මීට් එක. ඇත්තටම මේකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්. මේ විදියට හදලා ඔයාලා අනිවාර්යෙන් රස බලන්න. ඒ වගේම මට ෆොටෝස් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. බයි බයි.